අද අපි ටිකක් විශේෂ මාතෘකාවක් කතා කරමු. ගැහැණු ළමයි කාන්තාවන් වුණාම අපිට ඊටාම වැදගත් වෙන විදිහේ කතා බහක් වෙයි කියලා මට අනිවාර්යයෙන්ම විශ්වාසයි. ඔසප් කාලයේදී අපි අපේ ඔසප් චක්‍රය නිරීක්ෂණය කරගන්න, ඒ සම්බන්ධ කරුණු කාරණා වටහා ගන්න අපි පාවිච්චි කරන්න ඕනේ ඇප්ස් ගැන. කියන්නේ මොනවද මේ ඇප්ස්? පීරියඩ් ට්‍රැකින් ඇප් එකක් කියන්නේ සිම්ප්ලි මොකද්ද? අපි මේ ගැන අද ටිකක් විස්තරාත්මකව කතා කරමු. ඉතින් මොනවද මේ පීරියඩ් ට්‍රැකින් ඇප්ස් කියලා කියන්නේ? එහෙම එකක් භාවිතා කරන එකේ වැදගත්කමක් තියනවද? ඉස්සෙල්ලාම අපි ඒ ගැන කතා කරමු. ඔයාගේ පීරියඩ් සයිකල් එක ගැන නැත්නම් ඔයාට ඒ කාලේදී මොන හරි රෝග ලක්ෂණ තියෙනවා නම්, නැත්නම් ඔයා ඒ කාලේ ස්ට්‍රෙස් වෙනවා නම්, නැත්නම් ඔයාට තියෙන මනෝභාවයන් මොන වගේද, ඒ වගේම සරු දවස් මොනවද, ඒවා අපි කොහොමද මේ ට්‍රැක් කරලා තියාගන්නේ, අපිව මතක තියාගන්නේ කොහොමද, මේ වගේ දේවල් වලට අපිට ඉඩක් ලැබෙනවා අපි මේ ජංගම දුරකථන යෙදුම් එහෙම නැත්නම් පීරියඩ් ට්‍රැකින් ඇප්ස් කියනවා භාවිතා කරනකොට. මේකට නිර්මාණය වෙලා තියෙන බොහෝ යෙදුම් මේ කියන ඇප්ස් ඔයාගේ පෙරදත්ත මත පදනම්ව ඊළඟ මාසයේදී ඔසප් වීම, ඩිම්බ මෝචනය සහ සරු දින ගැන ඔයාව නිතරම අප්ඩේට් කරනවා. ඉතින් අපි මේකේ ප්‍රධාන විශේෂාංග ටිකක් ගැන කතා කරලා ඉමු. අපිට අපේ පීරියඩ් සයිකල් එක යම්කිසි ඇප් එකක අප්ඩේට් කරන්න පුළුවන් වෙන එකේදී අපේ ඔසප් වීමේ දින ගණන අපිට දැනගන්න පුළුවන්. සමහර අයට දින 3ක් වෙනවා, 4ක් වෙනවා, නැත්නම් 5ක් වෙනවා. ඒ වගේ එක එක අයට එක එක විදිහට මේකේ දින තියෙනවා. එතකොට මේ ප්‍රවාහයේ ඝනකම, ඒ කියන්නේ අපිට ඔසප් වෙනකොට ඒ මොන වගේ ඝනකමකින් එනවද කියලා අපිට දැනෙනවා. අපිට ඒවා සටහන් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම සටහන් කරලා අපිට සමහර මාස එක්ක කම්පෙයාර් කරලා බලන්න පුළුවන් මේ තියෙන තත්ත්වය හැමදාම අපිට තියෙන එකක්ද, නැත්නම් මේක අඩු වැඩි වෙනවද, අන්න එහෙම. ඒ වගේම වේදනා මට්ටම් ගැනත් අපිට මෙහි සටහන් කරන්න පුළුවන්. මේක හරියට නිකන් ඩයරි එකක් වගේම තමයි. හැබැයි විශේෂත්වය තියෙන්නේ අපිට මේකේ පීරියඩ් ගැන තමයි සටහන් කරන්න, අප්ඩේට් කරන්න තියෙන්නේ. ඉතින් රෝග ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන්. කැක්කුම මොන වගේද, හිස රද එනවද, ඒ කාලට අපේ මනෝභාවයන් කොයි වගේද, තෙහෙට්ටුව දැනෙනවද, ඒ වගේම තමයි කුරුලෑ වගේ දේවල් එනවද කියන එකත් අපිට දැනගන්න පුළුවන්. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් අපිට මට නම් එහෙම වෙනවා, කුරුලෑවක් අනිවාර්යෙන් එනවා උසප් වෙන්න කලින්. එතකොට අපි මේ කාලෙට මොනවා හරි උත්සවයකට යන්න ඉන්නවා නම් අපි දන්නවා මේ උසප් කාලේ ලඟ වෙනකොට අපිට කුරුලෑ එනවා කියලා. ඉතින් ඒ වගේ දේවල් අපිට සටහන් කර දැනුවත් කරගන්න පුළුවන් අපිට අපිවම. ඉතින් අපිට ඊළඟ මාසයේදී කවද්ද හරියටම ඔසප් වෙන්නේ කියන එක දැනගෙන හිටියොත් අපේ ගොඩක් ප්ලෑන් වලට ලේසි වෙනව නේද? ඉතින් එහෙම දේවල් දැනගන්න, ඒ වගේම සරු දවස් මොනවද, ඒ දේවල් දැනගන්නත් මේ වගේ ඇප් එකක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ගැහැණු ළමයෙක්ට උනත් කාන්තාවකට උනත් කාට උනත් ඒ වගේ දෙයක් දැනගෙන සිටීම සහ ඉදිරි කටයුතු වලට ප්ලෑන් වලට හොඳ වෙයි කියලා මම හිතනවා. ඉතින් ඊළඟ කාරණාව තමයි මේ ඇප් එකෙන් අපිට සිහි කැඳවීම කරනවා. ඔසප් වෙන්න කලින් අපිව දැනුවත් වීමක් වශයෙන් ඇප් එකෙන් අපිට නොටිෆිකේෂන් එනවා. හරියට අපිට මේකට සූදානම් වෙලා ඉන්න කියන්න වගේ. ඉතින් ඒක මම හිතනවා හොඳ කාරණාවක් කියලා. අපි උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. අපි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා කියලා. ඉතින් ඒ වගේ දේවල් මම අනුමත කරන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රිප් එකක් යන නිසා අපි ඔසප් වීම ප්‍රමාද කරගන්නවා වගේ කියන දේවල්. නමුත් ඔයාට අත්‍යවශ්‍යයි නම්, ඔයා හිතනවා නම් මේ ඔසප් වීම ඔයාට මේ වෙලාවේදී ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි කියලා, ඔයාට පුළුවන් මේ සිහි කැඳවීම ඔස්සේ, ඒ කියන්නේ අපිව මේ ඇප් එකෙන් අප්ඩේට් කරාට පස්සේ අපිට පුළුවන් අපිට අවශ්‍ය විදිහට මේ ඔසප් දිනය පොඩ්ඩක් කල් දාගන්න. හැබැයි ඉතින් මම අර කලින් කිව්වා වගේ ඒ වගේ දේවල් නිතර කරන එක නම් එච්චර සුදුසු දෙයක් නෙමෙයි. ඉතින් ඒ වගේම තමයි වාර්තා සහ ප්‍රස්තාර තියෙනවා මේ ඇප් එකේ. මගේ ඔසප් වීමේ රටාව මොන වගේද? සාමාන්‍ය චක්‍රයක්ද මේක තියෙන? වෙනස්කම් පිළිබඳ දෘශ්‍ය වාර්තා. මේ වගේ දේවල් ඉතින් මේ ඇප් වල සටහන් වෙනවා. සමාවෙන්න මම මේක බොහොම සිංහලම විදිහට කරන්න උත්සාහ කරනවා. ඉතින් හැමෝගෙම අවබෝධය සඳහා නොතේරුණු දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඊළඟ දවසේ වීඩියෝ එක කරනකොට ඒක සිංහල ඉංග්‍රීසි දෙකම කවලමේ කරන්න. ඉතින් දැන් මම ඔයාලට කියන්න යන්නේ
මම දැන් මේ කියපු විදිහට දැනට ජනප්‍රිය period tracking app කීපයක්. ඉතින් ඔයා මේ වගේ දෙයක් පාවිච්චි කරන එක හොඳයි සුදුසුයි කියලා හිතනවා නම් මම පෙන්නන්නම් ඔයාට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් රහස්‍යතාවය අතින් ඉහළ බවක් තියෙන ගුණාත්මක භාවය අතින් හොඳ තැනක තියෙන apps කීපයක්. ඉතින් ඔයා බලන්නකෝ ඒ ටික. හරි. ඉතින් මම සාරාංශයක් හැටියට ඔයාලට කියනවා නම් මේ වගේ tracking app එකක්, period tracking app එකක් පාවිච්චි කරන එකෙන් අපේ ඔසප් චක්‍ර රටා තේරුම් ගන්න අපිට මේ app එක උපකාරී වෙනවා. ඒ වගේම අනපේක්ෂිත ඔසප් වීම වළක්වා ගන්නට මේ වගේ app එකක් අපිට අනිවාර්යයෙන්ම උදව් වෙනවා. ඒ වගේම තමයි අක්‍රමවත් බවක් තියෙනවා නම් වෛද්‍යවරයාට පෙන්වන්න අපිට මේ හරහා යම් යම් දත්ත ලබාගත හැකි වගේම ගැබ් ගැනීමක් සැලසුම් කරන අයට සාරවත් දින හඳුනා ගැනීමට පහසු වෙනවා. ඉතින් මේ කාරණාවලට අමතරව සැලකිය යුතු අවාසිදායක තත්ත්වයක් මම දකින්නේ හැම වෙයි. ඉතින් අපි රහස්‍යතා ගැටලු තියෙනවා ඇත්තටම ඇප්ස් වල ඒක අපි දන්නවනේ. සමහර යෙදුම් වලින් අපේ සංවේදී සෞඛ්‍ය දත්ත එකතු කරනවා. ඉතින් ඒකට තියෙන්නේ අපි ඒ තරම් සංවේදී සෞඛ්‍ය දත්ත ඒවත් එක්ක ඇතුළු නොකරගෙන ඉන්න එක. සහ මේක වෛද්‍ය උපදෙස් ගන්න ආදේශකයක් නෙමෙයි. ඒක ඕගොල්ලන් හොඳට මතක තියාගන්න. මේක මේ වගේ යෙදුම් රෝග විනිශ්චය කරන්න සුදුසු ඇප්ලිකේෂන් නෙමෙයි. ඒ වගේම තමයි මේවායේ පුරවකථන 100% නිවැරදි වෙන්නේ. විශේෂයෙන්ම අක්‍රමවත් ඔසප් චක්‍ර තියෙන අයට. ඒක තමයි මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් වලින් අපිට ගන්න තියෙන ප්‍රයෝජන, අපිට ගන්න තියෙන උදව්වක් ගන්නවා මිසක් අපි ඒවායේ ඇලි ගැලි ඉන්න තරම් සුදුසු දේවල් නෙමෙයි. මොකද මේවා වෛද්‍යවරුන් විසින් මෙහෙවන දේවල් නෙමෙයි. මේවා හුදෙක් මොබයිල් ඇප්ලිකේෂන් විතරයි. ඉතින් හැබැයි මම මේක කියන්න හේතු උනේ මේ වගේ ඇප්ස් වලින් මම ගොඩාක් ප්‍රයෝජන අරගෙන තියෙනවා. අපි මේ වැඩි ඕනේ නැහැ, වෙන මොකුත් ඕනේ නැහැ. අපිට ලබන මාසේ ඔසප් වෙන දිනයන් දැනගන්නට අපිට ඒකින් නොටිෆිකේෂන් එකෙන් දැන් මේකට මම සූදානම් වෙන්න ඕනේ කියන එක රැකියාවන් කරන කාර්ය බහුල මව්වරු හැටියට අපිට ඊටාම් ප්‍රයෝජනවත් කියලා තමයි මං හිතන් ඉන්නේ. ඉතින් ඇත්තටම මම දන්න විදිහට ගොඩාක් අය මේ දේවල් පාවිච්චි කරනවා. හැබැයි අතරින් පතර කීප දෙනෙක් ඉන්නවා තවමත් ඒව ගැන දැනුවත් භාවයක් නැහැ. ඉතින් ඒක නිසා අද මම හිතුවා ගැන කතා කරන්න. මම හිතනවා මේ කතා කරපු දේවල් වලට ප්‍රයෝජනවත් වුණා කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මට දැනගන්න මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අතට මම ගිහින් එන්නම්. අපි ඊළඟට කතා කරමු දීර්ඝ කාලීනව පැඩ් භාවිතයේ අතුරු ප්‍රතිඵල ටැම්පෝන් සහ මාසිකව මේ ඔසප් ක්‍රියාවලියේදී අපිට භාවිතා කරන්න පැඩ් වලට අමතරව අපිට භාවිතා කරන්න පුළුවන් සාර්ථක ක්‍රම මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.